O level examination එක ලියන්න ඉන්න ශිෂ්‍යයෝ දැනගෙන තියෙන්න ඕන picture description එකේදී පින්තූරයක් පැහැදිලි කරනවා කියන ප්‍රශ්නයේදී මොන වගේ ව්‍යාකරණ කොටස්ද grammar portionද දැනගෙන තියෙන්න ඕනේ කියලා. ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මේ 2019 O level වලට ආපු තුන්වෙනි ප්‍රශ්නෙට සාමාන්‍යයෙන් එන්නේ picture description කියන එක. පින්තූරයක් පැහැදිලි කරන්න එන්නේ පළවන ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි ප්‍රශ්නෙට. ඉතින් මේ ප්‍රශ්نين අපි සාකච්ඡා කරන්නේ මේක 2019 ඔබට ලැබිච්ච ප්‍රශ්නේ. මේකෙන් අපි සාකච්ඡා කරන්නේ මොන වගේ grammar කොටස්ද ආවේ අපි මේකේ ඇත්තටම answers කතා කරනවා උත්තර ටික කතා කරනවා. ඒ වගේම ඔබට පැහැදිලි වෙනවා මේ picture description කියන එකට මොන වගේ grammar කොටස් ටිකක්ද එන්නේ කියලා. අපි බලමු පළමුව ඔබට පේනවා මෙහිදී මේ ලියලා තියෙන picture description එකේ මේ පින්තූරය පැහැදිලි කරලා තියෙනවා මේ තියෙන විස්තරය. මේ විස්තරයේ තියෙන ඇත්තටම ව්‍යාකරණ ටික බැලුවොත් simple present tense භාවිතා කරලා තියෙනවා. සරල වර්තමාන කාලය භාවිතා කරලා තියෙනවා. මොකද මෙන්න මේ the picture shows කියන එක. ඒ වගේම ඔබට තියෙනවා චතුර keeps කියලා එක. ඒ තියෙන්නේ simple present tense වලින්. ඒ වගේම මෙන්න මේ වාක්‍ය මේ his මෙතන friend කියන එක මේ ඊ අකුරෙන් දාලා තියෙන්නේ. මෙතන මේ English අකුරු ටික තමයි අපි උත්තරේ ලියන්න ඕනේ. මෙතන කියනවා write the letter. letter කියන්නේ අපි දන්නවා අකුර කියන එකට මේ ඉංග්‍රීසි අකුර ඒ ඉඳලා K වෙනකම් මෙන්න මේ අකුර තමයි මේ නියෝජනය කරන වචනය මෙතනට එන්නේ friend කියන එක. එහෙනම් his friend Isuru is sitting near කියනකොට අපි දන්නවා එතන භාවිතා කරලා තියෙන්නේ present continuous tense කියන එක. එහෙනම් බහුලව අපි මේ present continuous tense කියන එක පින්තූරයක් විස්තර කිරීමේ ප්‍රශ්නයේදී අපි භාවිතා කරනවා කියන එක දැනන් තියෙන්න ඕන. ඒ වගේම ඔබ දන්නවා මම කිව්වා simple present tense present continuous මේ ing form එකේ වාක්‍ය ක්‍රියාපදයේ ing වලින් තියෙනවා. ඒ කියන්නේ දැන් කරන ක්‍රියා සම්බන්ධව තමයි අපි මේ present continuous භාවිතා කරන්නේ. ඒ වගේම බහුලවම භාවිතා කරනවා මොකද්ද? there is there are. there is කියන්නේ අපි දන්නවා ඒක වචන, there are කියන්නේ බහු වචන. සමහරවිට there is අපි book කියලා කියනවා. ඒ වගේම there is a man කියලා කියන්න පුළුවන්. ඒ there is a man කියන එක තවදුරටත් විස්තර කරන්න පුළුවන් ing gerund එකකින් there is a man talking with mother. There is a kid talking with mother. There is a man talking with girl. ඒ විදිහට අපිට කියන්න පුළුවන්. There is දාලා කියනවා නම් there are කියනවා නම් people වගේ අදහසක් එන්න ඕන. there are බහු වචන. there are men මිනිස්සු ඉන්නවා. ඒතර ඕනනම් ing දාලා ඒ ඉන්නේ මොනව කරමින්ද කියලා කියන්න පුළුවන්. there is there are භාවිතය බහුලව අපි පින්තූරයක් පැහැදිලි කරනවා කියන ප්‍රශ්නේදී භාවිතා කරනවා. මේ තියෙන එක තමයි there is කියලා. right there is ඔබට පේනවා ඇති විවිධ අවස්ථාවලදී there is there are භාවිතා කරලා තියෙනවා. එහෙනම් භාවිතා කරන්නේ මොනවද? වාක්‍ය රටා grammar කොටස් අපි කිව්වොත් මොනවා මෙතනට ඒක ලියන්නම් මුලින් පින්තූරයක් පැහැදිලි කිරීමේදී අපට අවශ්‍ය වෙන්නේ මොනවද? there is there are අපි භාවිතා කරනවා. ඒ වගේම ඔන්න ඊගාව එක ලියනවා ing form එකේ වාක්‍ය මේකේ තියෙන්නේ මොකද්ද? ඉසුරු කියලා එකක් තියෙනවා. ඉසුරු අපි කියමු sitting කියලා. ඉසුරු is ඒක වචන නිසා මෙන්න මේ જાතිය වාක්‍ය ing form එකේ වාක්‍ය. ඒ වගේම අපි කියන්නේ present continuous වාක්‍ය. ඒ වගේම අපි භාවිතා කරනවා මේ සඳහා ඔබට පේනවා simple present tense නිරන්තරයෙන්ම අපි භාවිතා කරනවා. පළවෙනි උදාහරණයෙන්ම ගන්න පුළුවන් පළවෙනි වාක්‍යයෙන්ම this picture මේ පින්තූරය shows කියලා තියෙන්නේ. එනම් පේනවා කතුරු ඒක වචන නිසා. කතුරු ඒක වචන නිසා යමු යට මේ හරි පේන හරියට ඔන්න. this picture කියන්නේ කතුරු ඒක වචනයි. shows කියලා කියන්නේ ක්‍රියාපදේ. කතුරුට අනුව ක්‍රියාපදේ ලියලා තියෙනවා. ඒ අනුව ඔබට පැහැදිලි වෙනවා මේ මොනවද භාවිතා කරන grammar කොටස් කියලා. ප්‍රධාන වශයෙන් මෙහි භාවිතා කරලා තියෙන ඇත්තටම there is there are ඒ වගේම ing form එක. ඒ කියන්නේ present continuous. ඇත්තට මේකට ing form කියලා කියන්නේ මේකට කියන්නේ වර්තමානයේ කෙරෙන් පවතින කාලය නැත්තම් present continuous කියන එක තමයි භාවිතා කරන්නේ. ඒ වගේම simple present tense අපි බහුලව භාවිතා කරනවා පින්තූරයක් විස්තර කරනවා කියන ප්‍රශ්නෙට. අපි නම් මේකට උත්තරේ ලියන්න යමු. බලමු මොනින්ම මුල ඉඳන් කියවගෙන යන්න ඕන. අනිවාර්යයෙන්ම ඕනෑම ප්‍රශ්නයක් කියලා ඉන්න ඕන උත්තරේ ලියන්න. Study the picture පින්තූරය කියවන්න given below. මෙන්න මේ පින්තූරය ස්ටඩි කියන්නේ අධ්‍යයනය කරන්න කියලා. අධ්‍යයනය කළා. පල්ලෙහා දීලා තියෙන පින්තූරය අධ්‍යයනය කළා. fill in the blanks මේ හිතන් ටික පුරවන්න තියෙන්නේ. paragraph using the words given මේ දීලා තියෙන මේ chart එකේ මේ box එකේ දීලා තියෙන වචන ටික භාවිත කරලා තමයි ලියන්න තියෙන්නේ. නමුත් මේ box එකේ දීලා තියෙන වචන ලියන්න එපා කියලා තියෙනවා. ලියන්නේ කියලා තියෙන්නේ write the letter of the correct word. මේ නිවැරදි වචනට අදාළ letter එක තමයි ලියන්න ඕන. අකුර තමයි ලියන්න තියෙන්නේ. right එහෙනම් A B C D මේ තියෙන අකුරු ටික එකක් තමයි ලියන්න ඕන. ඉතින් මුල් එක කළා තියෙනවා. බලමු වචන ටික බලගෙන ඉමුද? වචන ටික බලමු. bed කියන්නේ
කර්ටන්ස් කියන එක ඔබ දන්නවා. කබඩ් කියන කබඩ් එකට අම්බ්‍රෙල්ලා කුඩය ෆ්‍රේම් ටේබල් මේසේ ලාම්පුව ඊට පස්සේ ඩ්‍රෝස් කියන්නේ ලාච්චු බොක්ස් පොත් ට්‍රවුසර්ස් දික් කලිසම් කලිසම් දෙකක් තියෙනවා වෝල් කියලා කියන්නේ අපි දන්නවා බිත්තිය රයිට් ඔන්නේ වචන ටික තමයි දීලා තියෙන්නේ අපි බලමු එනම් පැරග්‍රාෆ් එක මේ ටෙක්ස්ට් එක මොකක්ද කියලා කියවලා the picture shows the චතුරස් room චතුරගේ room එක තමයි මේ පින්තූරයෙන් පෙන්වන්නේ රයිට් එහෙනම් අපි දන්නවා චතුරගේ room එක පෙන්වනවා අපි මුලින්ම කියන්න බෑ this picture shows කියන්නේ පෙන්වනවා නැත්නම් displays කියලා දාන්න පුළුවන් මෙතනට right this picture displays කියන්නේත් මේකෙන් පෙන්වන්න කියන අදහස බහුලව භාවිත කරන shows තමයි shows චතුරස් room මේ චතුරගේ room එක තමයි මේ පින්තූරයෙන් පෙන්වන්න කියලා තියෙනවා ඊට පස්සේ කියනවා his උත්තරේ දීලාම තියෙන පළවෙනි එක e friend his friend කියන්නේ ඔහුගේ යාළුවා his friend ඉසුරු is sitting on ing form එක වාක්‍යය මම කිව්වා බහුලව භාවිත කරන්නේ present continuous tense මේ වර්තමානයේ කැරමින් පවතිනවා කියන කාලය මොකද අපිට පේනවා මේ ඉසුරු his friend ඉසුරු මෙයාගේ යාළුවා මේ චතුරගේ යාළුවා ඉසුරු වාඩිගෙන ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන් near him කියන්නේ ඔහු ළඟින් චතුර ගාවින් near කියන්නේ ළඟනේ near him ඔහු ළඟින් on his ඔහුගේ මොකද වාඩිගෙන ඉන්නේ අතරම බෙඩ් කියලා අපිට හොඳට පැහැදිලි මේ ඇඳ උඩනේ වාඩිගෙන එහෙනම් අපි දන්නවා මෙතනට අපි දාගන්න පුළුවන් බෙඩ් කියලා දාගන්න බෑ හරිනම් බෙඩ් කියලා දාලා හරියන්නේ නැහැ මොකද හේතුව මේගොල්ලෝ ලියන්නේ කියන්නේ මොකද්ද ලියන්නේ කියන්නේ මේකට ඔබට පේනවා ළමයි බෙඩ් කියලා නෙමෙයි ලියන්නේ කියන්නේ මොකද්ද ලියන්නේ කියන්නේ ලියන්න කියලා කියන්නේ අකුර එහෙනම් බෙඩ් කියන එකට දාලා ඒ අකුර තමයි දාගන්න ඕන නමුත් මම මේක අපට කියවන්න පහසුවට සහ අපේ පහසුවට අපි මෙහෙම දාගෙන යනවා ඔබට එහෙම කරන්න බෑ ඔබට අනිවාර්යෙන් කියපු දේ කරන්න වෙනවා right මම මේ කරන්නේ මේක තේරුම් ගැනීමට ස්ටඩි කිරීමේ පහසුව සඳහා right එහෙනම් ඔන්න ලිව්වා him on his bed right ඉසුරු is sitting near him on his bed ඔහුගේ මේ චතුරගේ බෙඩ් එකේ මේ ඇඳේ තමයි වාඩිගෙන ඉන්නේ there is කියලා තියෙනවා there is උන there is there pattern එක ඇවිල්ලා තියෙනවා there is ඒ අකුරක් තියෙනවා අපි ඒ අකුරේ තේරුම අපි දන්නවා ඒ අකුරෙන් කියන්නේ මොකද්ද සාමාන්‍යයෙන් අයිඩියා එකක් තියෙනවාද ඒ අකුරෙන් කියන්නේ අල්කයන් කියන අදහස ඒ අකුරෙන් කියන්නේ මොකද්ද අල්කයන් කියන අදහස මෙන්න මෙතන තියෙන ඒ අකුර ගැන මම කිව්වේ ඉතින් ඒ අකුරෙන් අල්කයන් ගැන අදහසක් තියෙනවා නම් දැන් දන්නවා නම් ඒ කියන්නේ එකක් කියන අදහස නම් මේක එකක් හැටියට සලකන්න පුළුවන් එකක් කබඩ් එක වෙන්න පුළුවන් බෙඩ් එක කොහොමද දෙන්නේ නැහැ මෙතන මේ ත්‍රී කතාවක් තියෙන නිසා නැත්තම් මෙතන තියෙනවා ෂූරැක් එකක් නැත්තම් මෙතන ටේබල් එක තියෙනවා ටේබල් එකේ අපිට පැහැදිලිව පේන්න තියෙනවා මෙතන පොත් තුනක් තියෙනවා ඒ වගේම ඔබට පේන්න තියෙනවා මෙතන ලාච්චු ඩ්‍රෝවර්ස් තුනක් දකින්න හම්බෙනවා එහෙනම් මෙතන කියන එක there is කියලා එකපාරට උත්තරේ දාගෙන යන්න ඕනේ නැහැ තා පොඩ්ඩක් බලමු මේක දිහා ඔබට ආයි පේනවා ඒ වගේම වාක්‍යයක් මෙන්න මෙතන ඉන්ද කියලා he has hung ඔය hung he has කියලා භාවිතා වෙනවා නම් present perfect වාක්‍යයක් අපි මේක මෙතන ලිව්වේ නැහැ ඔන්න අපේ තව වාක්‍ය රටාවකට අපි එනවා එයාට කියන්නේ මොනවද present perfect වාක්‍ය ඒ කියන්නේ අපි කියමු මේ වාක්‍ය ලියාගමු උදාහරණ වාක්‍ය he has hung right එතකොට මේක කියවෙන්නේ ඇත්තටම මේ හන් කියන්නේ එල්ලලා කියන අදහස මේ ලා කියන શબ્දය තමයි අපි දන්නවා present perfect වාක්‍ය වල තියෙන්නේ. ඒ කියන්නේ අපි කියමු I have gone කියලා. එතකොට මම ගිහිල්ලා ලා කියන શબ્දය දන්නවා අපි present perfect වාක්‍ය වල තියෙන්නේ. එතකොට මෙතන කියන්නේ මේ in the කියලා තියෙනවා. අපි කියමු මේක ඇත්තටම එන්න ඕන මෙතන එන්න ඕන මේ කබඩ් එක ඇතුළේ නේ. මොකද මේ එල්ලලා කතාවක් තියෙන නිසා. right එල්ලලා කියලා කතාවක් තියෙනවා. has hung කියන්නේ එල්ලලා කියන එක. එහෙනම් in the cupboard තමයි මෙතනට ස්ථිර වශයෙන් මෙන්නේ. එහෙනම් අපි මෙතනට දාගන්න පුළුවන් මෙන්න මේකට cupboard ඇත්තටම උත්තරේ දාන්න cupboard නෙමෙයි C කියලා. එතකොට මේ වාක්‍යයේ තේරුම ගත්තොත් he has hung කියලා a shirt එයා එල්ලලා තියෙනවා. එල්ලලා ලා කියන શબ્දෙදී එල්ලලා තියෙනවා shirt එකක්. කොහෙද එල්ලලා තියෙන්නේ? මේ a shirt and two pairs of trousers කියලා මෙතන පැහැදිලිවම ඔන්නේ උත්තර ටික දාන්න පුළුවන්. ඉතින් අපි මෙතනට ඔබ දන්නවා මෙතනට අපි මේ කබඩ් හරි ට්‍රවුසර්ස් හරි ලියලා හරියන්නේ නැහැ. ලියන්න ඕන මොකද්ද? මේ ලියන්න ඕන හරිනම් මේ ඉංග්‍රීසි අකුර නමුත් අපි මේකේ අපේ අර කියවන්න ලස්සනට අපිට කියව ගන්න පුළුවන් වෙන අපි මේ කබඩ් කියන එක ලියනවා. in the cupboard ඔන්න අපි පැනලා නෙමෙයි මේ උත්තරේ මෙහෙම පැනලා නෙමෙයි. අපි මෙතනට ආවේ හේතුව උනේ අපිට මේ පහසුවට අපි මෙතන තාම කරන්න කලින් මේක දාගෙන ඉන්නවා. කබඩ් කියලා කියන්නේ in the cupboard කබඩ් එක ඇතුලේ. he has hung එල්ලලා තිබ්බා ෂර්ට් එකක්. මේ තියෙන ෂර්ට් එකක් එල්ලලා තියෙනවා. ඒ වගේම and two pairs of pairs කියන්නේ සාමාන්‍ය trousers වලට.
එහෙනම් අපි ඔන්න මෙතනට trousers කියන වචනේ දාගන්න ඕන. මේ තියෙන J අකුර තියෙන එක trousers අපි මෙතනට දාගත්තා. එතකොට trousers හරි. ඔන්න එහෙනම් ඒකේ J දාගන්න ඕන. හරි අපි ඔන්න trousers කියලා ලිව්වා. ඊට පස්සේ ඔබට පේනවා දැන් cupboard කියන උත්තරේ මෙතනින් කට් වෙලා යනවා නම් ඉතුරු වෙන්නේ මොකද්ද? there is ඒ වගේ දෙයකට තියෙන්නේ මෙන්න මේක තමයි. right? එතකොට there is a table කියලා අපිට හොඳ ආකාරව දාගන්න පුළුවන්. table කියලා අපි දාගමු. F කියන එක නේ F අකුර දාන්න ඕන. හරි නම් හරි. ඔන්න අපි table කියලා ලිව්වා. there is a table එකක් තියෙනවා with 3. table එක with 3 කියන්නේ table එක තියෙනවලු කුමක් සමගද with සමග අපිට පැහැදිලිවම මේක පේන්න තියෙනවා. මේක වචනයක් තියෙනවා මේ drawers කියලා ස්පෙෂල් වර්ඩ් එකක්. drawers කියන්නේ ලාච්චු. එහෙනම් අපිට ලාච්චු තුනක් තියෙන නිසා මෙතන drawers කියන වචනේ දැන්ට එකතු කරගන්න පුළුවන්. ඔන්න එහෙනම් අපි drawers කියන වර්ඩ් එක දාගත්තා. drawers තුනක් සමග table එකක් තියෙනවා කියලා ඔන්න අපි උත්තරේ ලිව්වා. right? පැහැදිලිනේ? අපි යමු ඉස්සරහට. There's a table with 3 drawers in the room. A pile of pile කියන එකත් එක්ක භාවිතා කරන්නේ සාමාන්‍ය ඉංග්‍රීසි අපි දන්නවා පොත් පමණයි. pile කියන එකත් එක්ක භාවිතා කරන වචනය පොත්. එහෙනම් pile of books කියලා තමයි මෙතනට එන්න ඕන. මේ තියෙන books කියලා word එක I. එහෙනම් අපි මෙතනට ගමු. pile of books පොත් මේක ගොඩක් කියන අදහස තියෙන්නේ. pile කියලා කියන්නේ මෙතන මේ pile වල ඇතර මේක මෙතන තියෙන pile වගේක්. අර අපි කියන්නේ pile කියලා පොත් දාන pile. right ඔන්න pile පොත් දාන pile වගේක් තියෙනවා. and මොනවද ආපහු මෙතන තියෙන්නේ he uses right අපි පොඩ්ඩක් ඉන්න මෙතන මේක books කරගෙන යමු. books right ඔන්න books කරගත්තා. ඊට පස්සේ කියන and සහ මේක සම්පූර්ණ තේරුම ගත්තොත් and he uses of භාවිතා කරන to study අධ්‍යයන කටයුතු සඳහා භාවිතා කරන can also be seen here. can be seen කියලා ග්‍රැමර් එකක් තියෙනවා. අපි ඒක මෙතන ලියාගමු. ඔබ දන්නවා ඇති මේක කර්මකාරක වාක්‍යයක්. අපි මෙතනට ඔබ්ජෙක්ට් එක ලියාගත්තාම මොකක් හරි ඔබ්ජෙක්ට් එකක්. ඊට පස්සේ අපිට දාගන්න පුළුවන් plus can be කියලා. can be කියලා දාගත්තොත් ඉස්සරහට එන්නේ මොකද්ද ඔබට තේරෙනවා ඇති. මෙන්න මේ ව්‍යාකරණයේදී මේ ඔබ්ජෙක්ට් can be කියන තැනට ආපු හැටිය මෙන්න මෙයා මෙතනට එන්න ඕන කවුද? මොකද්ද කියන්න පුළුවන්ද? අතීත කෘදාන්තයක් එන්නේ past participle එක. past participle කියන්නේ ඔබ දන්නව මොනවද? passive voice ඕනෑම වාක්‍යයකට භාවිතා කරන්නේ අපි ක්‍රියාපදයේ base එකවත් present gerund කියන වචනේ ඔය ing දාපුවවත් past tense එකවත් ඔය මුකුත් නෙමෙයි භාවිතා කරන්නේ මොකද්ද? object එකයි can be කියලා භාවිතා කරලා භාවිතා කරන්න ඕන past participle. ඒ කියන්නේ අතීත කෘදාන්තය කියන වචනේ තමයි අපි භාවිතා කරන්නේ. ඔන්න past participle එක අපි භාවිතා කරනවා මේ object මෙන්න මේ වාක්‍ය ගැන මම කිව්වේ. මේ තියෙන්නේ study එතන ඉඳලා තියෙනවා can be seen කියලා තියෙනවා. ඒ කියන්නේ මොනවද වෙන්නේ මේ books ඒ වගේම තව මොනවද මේකේ දකින්න හම්බෙන්නේ? a pile of books ඒ කියන්නේ මේ මෙන්න මේක. ඒ වගේම තමයි අපිට දකින්න හම්බ වෙනවා the කියලා තියෙනවා. the කියන්නේ නිශ්චිත දෙයක් ගැන කතා කරනවා. මෙන්න මේ lamp එක වෙන්න ඕන. lamp he used to study. ඔහු study කටයුතු කරන්න භාවිතා කරන lamp එකයි මේ පොත් pile එකයි to study කරන්න හම්බෙන එක can be seen. එතකොට වාක්‍යය මොකද්ද? මේ ඉන්නේ object එක. object තමයි මෙතන ඇත්තටම මෙන්න මේ බහුවචන එකක් තියෙන්නේ මොනවද? මේ books සහ lamp එක. books and lamp can be seen කියන එකට තමයි මේ he used to study කියලා තවදුරටත් පොත් ගැන පැහැදිලි කරලා තියෙන්නේ. නැත්නම් lamp එක ගැන පැහැදිලි කරලා තියෙන්නේ. මෙතනට දාගමු අපි උත්තරේ lamp කියලා. ඔන්න මෙතනට එන්නේ නම් lamp කියන උත්තරේ. lamp right. lamp කියන එක දාත lamp කියන්නේ මේ ලාම්පුවට right පැහැදිලි නේද? right අපි එතනින් ගියා. ඊට පස්සේ can be seen here මෙතන එක දකින්න පුළුවන්. ඔන්න එහෙනම් මම මේ වාක්‍ය රටාව මේකේ grammar කොටස් ගැන කතා කරනවා ගෝවා. ඒකයි මම මේ object can be past participle කියලා ලිව්වේ. right පැහැදිලිනේ? ඊට පස්සේ යමු here මෙන්න මෙතන තියෙන්නේ the කියලා blank එකක් තියෙනවා. the නිශ්චිත දෙයක් ගැන ලියන්න වෙන්නේ ස්ථිර වශයෙන්ම the of the window. මොකද්ද මේ කියන්නේ? curtains the curtains from the window. ජනේලේ තියෙන curtain වෙන්න පුළුවන්. මොකද ඉස්සරහ අදහස යනවා partly කියන්නේ භාගයට open කියලා. partly කියන්නේ භාගයක් කියන අදහස. එහෙනම් ස්ථිර වශයෙන්ම මෙතනට ඔබ දාන්න උත්තරේ එන්න ඕන මොකද්ද? the curtains කියන අදහස තමයි මෙතන කියවෙන්නේ. curtains right. curtains කියන තමයි කියවෙන්නේ. ස්පෙලිං හරිනේ CURTAINS right. okay. curtains of the window are partly open කියන්නේ භාගයට ඇරලා මේ පේනවනේ භාගයට ඇරලා තියෙන්නේ. in the cupboard අපි ඒක ලිව්වා. in the cupboard එක ඇතුලේ he has hung එල්ලලා තියෙනවා a shirt and 2 pairs of trousers. trousers වල කකුල් දෙකක් තියෙනවනේ. ඒකයි මේ pairs කියලා කියන්නේ. අපි දන්නවා pairs of spectacles pairs of glass එහෙම තමයි අපි කියන්නේ. දෙකක් තියෙනවා. ළමයි දෙන්නෙක් ඉන්නවනම්
පෑසෝ බොයිස් පිරිමි ළමයි දෙන්න එකේ වගේ රයිට් යුගලක් කියන වචන තමයි මේ පෑස් වලින් කියන්නේ ඊට පස්සේ කියන there is a cap ඔන්න there is කියන රටාව මේ මෙතන අපි පාවිච්චි කරලා තියෙන එක there is කියන එක there is a cap එකක් තියෙනවා මෙන්න මේ තියෙන්නේ there is a cap and cap එක ගාව මොකක්ද තව තියෙන්නේ ඒ and කියලා මෙම්බර්ස් අපි දන්නවා ඒක සමාන දේවල් දෙකක් ලියන්නේ කියලා එහෙනම් cap එක ගාව තියෙන්නේ මොකද්ද there is a cap and මේක umbrella කියලා උත්තරයක් තියෙනවා මේ තියෙන්නේ D එක හරිනම් දාන්න ඕන D කියලා අපි D කියලා ලියන්නේ අපි දානවා මොකද්ද umbrella කියලා අපේ මේ ස්ටඩි කිරීමේ පහසුව සඳහා එහෙම කළා හරියන්නේ නැහැ ඕගොල්ලෝ මොකද එක්සෑම් එකට කියනවා නම් කියන එකම තමයි කරන්න ඕන මෙතන තියෙනවා letter කියලා letter කියන්නේ අකුරට ඔබ ලියන්න ඕන අනිවාර්යෙන් මේ අකුරු ටික right අපි යමු ඉස්සරහට there's a cap and umbrella on the hangers මේ hangers කියන්නේ මේ එල්ලලා තියෙනවා මෙන්න මේ කොකු දෙකේ hangers වල දාලා තියෙනවා cap එකකුයි umbrella එකකුයි කුඩේකුයි pics to the කොහෙද මේක හයි කරලා තියෙන්නේ pics to the wall කියලා අපි හොඳ ආකාරවම දන්නවා මොකද්ද මෙතනට එන්න ඕන wall කියන්නේ බිත්තියනේ ඔන්න wall එකට තමයි හයි කරලා තියෙන්නේ අපි ලියමු මෙතනට wall කියලා right wall එච්චර ලියන්න තියෙන්නේ there are two pairs of shoes ඒ කියන්නේ මෙන්න මේ shoe rack එකේ right on the shoe rack එකේ තියෙනවා ගැනත් කියනවා one is white and other is black ඒක නම් ආයකත් පේනව නෙමෙයි black color එක පේනවා මෙතන and චතුර keeps his room neat and tidy චතුරයාගේ room එක තියන් ඉන්නවා හරි පිළිවෙලට neat කියන්නේ අපි දන්නවා පිළිවෙලයි tidy කියන්නේ ඔන්න පිරිසුදුව පිළිවෙලකට තියන් ඉන්නවා චතුරයාගේ room එක ඔන්න පින්තූරයක් පැහැදිලි කරලා පින්තූරයක් පැහැදිලි කිරීමේදී ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන ග්‍රැමර් කොටස් ගැන අපි මේ වීඩියෝ එකෙන් ඉතාම සාර්ථකව කතා කරා කියලා මම විශ්වාස කරනවා වීඩියෝ එක හොඳයි නම් ඔබට තේරුම් ගියා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ෂෙයා කරන්න. ඒ වගේම ඔබ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. See you in the next video.